ආයුබෝවන් සුබ දවසක්. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ගෙවත්තේ මල් පළතුරු සහ එළවලු භෝගවල ඵලදාව වැඩි කරන ප්ලාන්ට් බූස්ටර් දියරයක් අර්ථාපල් පොතු භාවිතා කර සාදා ගන්නා ආකාරයයි. මෙම මැජික් දියරය සඳහා මුළුතැන්කෙන් සපයා ගන්නා තවත් අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කරනවා. එය ඉදිරියේදී මේ වීඩියෝ මගින් ඔබට දැනගන්න පුළුවන්. වීඩියෝ අවසානයේදී රැඳී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි මුලින්ම බලමු කොහොමද මෙම දියරය ප්ලාන්ට් බූස්ටර් එකක් වෙන්නේ කියලා. අපි භෝගවලට යොදන රසායනික කුමිනාශක වල්නාශක අවසානයේ පසට එකතු වෙනවා. ඒ නිසා පසේ ජීවත් වන හිතකර සුද්‍ර ජීවීන් සහ ගැඩවිල් පණුවන් විනාශ වී යාම හෝ අඩපණ වීම සිදු වෙනවා. මෙම ප්ලාන්ට් බූස්ටර් දියරය පසට යෙදීමෙන් පසේ හිතකර සුද්‍ර ජීවීන් ප්‍රමාණය නැවත වර්ධනය කරගන්න පුළුවන්. මතුපිට පසේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන සුද්‍රජීවීන් ප්‍රමාණය වර්ධනය කරනවා. කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් භෝගවලට NPK ලබා දීම සිදු වෙනවා. දැන් අපි මේ ප්ලාන්ට් බූස්ටර් දියරය සාදා ගන්නා ආකාරය බලමු. මුලින්ම අපි අර්ථාපල් වල ඉවත් කරගන්නා පොතු කොටස් හැකි පමණ සපයා ගත යුතුයි. ඊළඟට අර්ථාපල් පොතු ටික භාජනයකට දමා ජලය කෝප්ප 2ක පමණ ප්‍රමාණයක් එයට එකතු කරගන්න. එය හොඳින් තැම්බෙනසේ විනාඩි 5ක් පමණ තම්බා ගන්න. අර්ථාපල් පොතුවල අහිතකර බැක්ටීරියා සහ ක්ලීර අඩංගු වෙන්න පුළුවන්. ඒවා විනාශ කර ගැනීමට අවශ්‍ය වන නිසා අර්ථාපල් පොතු හොඳින් තම්බා ගත යුතුයි. දැන් මෙය මද රස්නයකට පැමිණෙන තෙක් නිවෙන්නට හරින්න. දැන් මද රස්නයක් ඇති ද්‍රාවණයෙන් උඩා ප්‍රමාණයක් වීදුරුවකට දමා ගන්න. ඊළඟට එයට සීනි තේ හැඳි එකක් පමණ එකතු කරගන්න. දැන් එයට ඊස්ට් තේ හැඳි එකක් පමණ එකතු කරගන්න.
සාදාගත් ද්‍රාවණය පැය 24ක් අඳුරු ස්ථානයක තබන්න. පැය 24කට පසු 1:4 අනුපාතයට ජලය කලවම් කර බෝගවලට යොදන්න පුළුවන්. මෙම ප්‍රතිකාරකය සති 2කට වරක් බෝගවලට දැමීම ප්‍රමාණවත්. ඒ වගේම මෙම දියරය සතියක පමණ කාලයක් කබඩා කර තබා ගන්නත් පුළුවන්. ඉදිරියේදී තවත් පාංශු ප්‍රතිකාරක කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අප සමග දිගටම රැඳී සිටින්න. ස්තුතියි.